ඊ ඇපල් ගෙඩියක් ගැන කතාවක් කිව්වා. නේද? ආයතන 6ක එකතුවෙන් ඇපල් ගෙඩියක් හැදෙනවා. නේද? ඇහැට වර්ණ, කනට ශබ්ද, නාසයට සුවඳ, දිවට රසය, කයට පොට්ටබ්බ, තද ගතිය, පොට්ටබ්බ කියන්නේ තද ගතිය. සිතෙන් ඇපල් කියන නාමය පනවනවා. ඔය 6 නිසායි මේ ඇපල් ගෙඩිය හම්බෙන්නේ. පොඩි ළමයාට නේද? ඇපල් කියන නාමය නෑ. නේද? හැබැයි මේ වර්ණය හම්බෙලත් නෑ. පොඩි ළමයාට. පේන බවක් තියෙනවා. වර්ණය කියන්නේ සංකල්පයම අදහසක්. වර්ණ රූප කියන්නේ සංකල්පයක්. නේද? ශබ්ද රූපය කියන්නේ සංකල්පයක්. රසය කියන්නේ සංකල්පයක්. සුවඳ කියන්නේ සංකල්පයක්. තද ගතිය, දියර ගතිය, උණුසුම, වාතය කියන්නේ සංකල්ප අදහස් හතරක්. සිතෙන් වෙනම සිතුවිලි පහළ වෙනවා. අපි ඕන තව ටිකක් මෙහෙන් ගමු ඊට මෙහා. දැන් මේ කාරණා ටික හයේ කෘත්‍ය ටික වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප මේවා කෘත්‍ය. මේ කෘත්‍ය ධර්ම ටික එකතු වීමෙන්නේ ඇපල් ගෙඩිය හම්බෙලා තියෙන්නේ. නේද? එතකොට මේ අය 6කට බෙදමු. අන්න පොඩි ළමයා ඉන්නවා. ඒ ඇපල් ගෙඩිය කොතනද තියෙන්නේ? ඇපල් ගෙඩිය කොහොක්වත් ඇත්තේ නැහැ. ඇහැට පේන දින ඇපල් ගෙඩියක්ද? ඇපල් ගෙඩිය කියන්නේ මගේ චින්තනයක්. චින්තනය ඇහැට හම්බෙන්න බෑ. ඒක වෙන ආයතනයක්. ඒක චක්ක ආයතනය. මේක මන ආයතනය. මේක සෝත ආයතනය. මේකට හම්බෙන්නේ ශබ්ද විතරයි. මේක ගාන ආයතනය. මේකට හම්බෙන්නේ ගම් සුවඳ විතරයි. අනිත් ආයතන වල අත්දැකීම් මේකට හම්බෙන්නේ නැහැ. මේකට එන්නේ ජීව ආයතන. රසය විතරයි ඒකට හම්බෙන්නේ. මේකට හම්බෙන්නේ පොට්ටබ්බ ආයතනය. මේක කොටස් 6ට බෙදුවොත් ඇපල් ගෙඩිය තියෙන්නේ මොන ආයතනයකද? එක ආයතනයක්වත් ඇපල් ගෙඩියක් නැහැ. අන්න පොඩි ළමයි ඉන්න උතන තමයි. අන්න ප්‍රභාසන චිත්ත. නේද? හැබැයි ඇපල් කියන දැනුම එයාට නැහැ. එයාට පංචායතන තියෙනවා. සංකාර ධර්ම නැහැ එයාට. එයාට තියෙනවා ඉතින් ප්‍රභාසන මනස. නේද? හાર્ඩ් එකක් තියෙනවා මුකුත් නැහැ තාම ඒකේ. හිස් ඒ හાર્ඩ් එක මන්ත්‍රය වගේ. මොනිටර් එක ඔන් කළාට මුකුත් එන්නේ නැහැ රූප. අර මොනවා කරත් එන්නේ නැහැ. තාම ප්‍රෝග්‍රෑමින් වෙලා නැහැ. නේද? මොනවා වින්ඩෝස් එකක් ඇතුල් කරන්න බෑ. එහෙම මුකුත් කරලා නැහැ. ඉතින් එහෙම බලනකොට අර හිස් කම්පියුටරයක් නිකන් ඔන් කළා වගේ. මේ පොඩි ළමයාගේ ආයතන ටික. දැන් තේරුම් ගන්න පුළුවන් අපිට මේ ඇපල් ගෙඩිය පොඩි ළමයට හම්බෙන්නේ නැහැ. ඒකයි ලස්සන වැඩි. අපිට තමයි හම්බෙන්නේ ගෙඩියක් වශයෙන්. ඉතින් මේ අපි කියමු පොඩි ළමයට පේන්නේ ඇහැට වර්ණ විතරයි. අනිත් ටික හම්බෙලා නැහැ. අන්න පොඩි ළමයා. එයා අපේ ළඟ දැන් ඉන්නවා. ඒක නොදකින නිසායි අපිට ඇපල් ගෙඩියක් හම්බෙන්නේ. හැබැයි මේ හේතු නිසා යම් කිංචි සමුදය ධම්මා. මේ හේතු නිසා මේ ඇපල් ගෙඩිය හට ගන්නවා. එහෙනම් ඇපල් ගෙඩිය ලෝකේ නැහැ කියලා අපිට නැති කියන දෘෂ්ටියට එන්න බෑ. නේද? සබ්බන්තං නිරෝධම්මන්ති. ඒ හේතු නිරෝධ වෙනකොට හටගෙන නැති වෙනකොට අන්න ඇපල් ගෙඩිය නැති වෙනවා. තෙල් දැවෙන්න අලුත් පහ එළියම්මයි අපිට හම්බෙලා තියෙන්නේ. අලුත් එළියක් හම්බ වෙන්නේ තෙල් දැවෙන්නේ පරණ ආලෝකයේ ක්ෂණිකව නිවෙන ටිස් ගාලා. එතකොට ඒ තෙල් දැවෙන්න අලුත් ආලෝකය ඇති වෙනකොට අපි හිතන පහන්සිල එක දිගට පවතිනවා කියලා. අපි දකින්නේ පහන්සිල තුල තියෙන අනිත්‍යතාවය. විපරිණාමය. අපිට පේන්නේ මේ කාරණා නොදකින කෙනා හිතන්නේ පැයක් පහනපත් වෙලා තිබුණා. නේද? දැන් මේ ලයිට් එක ආරෝහණ අවරෝහණ ස්වභාවයක් තියෙනවා නේද? පැයක් පත් වුණු පැය භාගයයි මේ ලයිට් එක පත් වෙලා තියෙන්නේ. පැය භාගයෙන් නිවිලා. ඒක තමයි විද්‍යාත්මක මතය. නේද? එතර වේගෙන් එනවා. අන්න ඒ වගේ තමයි අපේ ආයතන කෘත්‍ය ටිකත්. ඒ වගේම විද්‍යාවෙන් හොයාගන්න පුළුවන්
අපේ ළඟ තියෙන යථාර්ථය පමණයි ලෝකේ. ඊට එහාට යන්න බෑ. ඊට එහා විද්‍යාව නැහැ ඒගොල්ලන්ට. අපේ ළඟ යන්න දි වෙනව නම් හේතුඵල වශයෙන් ඕ මේ ප්‍රත්‍යඥ ලෝකයට සාපේක්ෂව එතනින් එහාට විද්‍යාවක් නැහැ. එහෙම තමයි. මේ හැම දෙයක්ම අපි තුල තියෙන යථාර්ථය. දැන් බුදුහාමුදුරු කියන්නේ මේ තමන්ගේ කය අවබෝධ කරගන්න. මුළු ලෝකෙම අවබෝධ කරගත්ත කියලා. එයාට සැබෑ විද්‍යාඥයා. නේද? මුළු භෞතික ලෝක විද්‍යාව හැම විෂයක්ම යාට හැදෑරුවා වගේ. නේද? දැන් මේක බලනකොට දැන් ඔන්න ඒ නිසා ඇහැ කියන කතාව දැන් මේ ආර්ය නම් මේක නම් වෙන්න බෑ. ඇයි ඒක වෙන්න බැරි? නිකන් කියන්න පුළුවන්. ඒ වෙන්න බැරි හේතුවක් එහෙම මොකුත් තියෙනවා. මොකද කියන්නේ? ඇයි මේක ඇහැ වෙන්නේ නැත්තේ? ඇයි බුදුදහමට අයිති නැත්තේ? නිත්‍ය සංඥාව නිසා. මේ ඇහැ ඊයේ තිබුණා. දැනුත් තියෙනවා. හෙටත් තියෙනවා. මං අවුරුදු 100ක් හිටියා මේ ඇහැ තියෙනවා. මෙන්න මේ නිත්‍ය දෘෂ්ටිය නිසායි නේද අපිට බුදුදහම හම්බෙන්නේ නැත්තේ. බුදුදහම ඉන්න කෙනෙක් මේ ඇහැ ඊයේ තියෙනවා කියලා ගන්නෙ නැහැ. ඒක බුදුදහමෙන් බාහිරයි. ඒක බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ලෝකේ තුණු ධර්මයක්. ඒක ශාස්ත්‍රුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේ කියන්නේ හේතු තුනක් නිසා ඇහැ උපදින්නේ. ප්‍රසාදයයි නේද? එතකොට ආලෝකයයි. මෙන්න මේ විඥානයයි. මේ කාරණා තුන එකතු වීමෙන් පේන බව ඇති වුණා. ඒකට කියන ස්පර්ශ ආයතනයක් කියලා. මේ තුන් දෙනාගේ තුල තිංගං සංගති පස්සෝ. මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි. පේන බව කියලා කියනවා. තව නමක් දාලා තියෙන එකට දිට්ඨ කියන ස්වභාවයක්. පේන බව. මෙන්න මේ හේතු තුනක් හටගන්න බව අපේ ඇස නොදන්නා කම නිසාම හොඳද මේ ඇපල් ගෙඩියට පේනවා කියන උදාහරණය. එමුද තේරෙන්නේ නැහැ. මේ ඇයි නිත්‍ය වෙලා තින්නේ ඒකයි. නේද? ඉතින් අන්න ඒක නිසා මේ ඇහැ බුදුදහම කියන්නේ කිසිදු දහම් කාරණාවක් අතීතයේ තිබුණා වර්තමානයේ පවතිනවා අනාගතයට යනවා කියන කාරණාව මේ දෘෂ්ටියෙන් ගැලවෙලා තියෙනවා. බුද්ධ දර්ශනය අතීතයේ තිබුණා නෙවෙයි මේ ලෝකෙ කිසිවක්. අනාගතයකට යනවා නෙවෙයි වර්තමානයේ පවතිනවා. අතේ ඉන්න දරුවට ලෝකෙ හම්බෙලා නැහැ. හැබැයි අම්මට හම්බ වෙනවා. අම්මට ලෝකෙ හම්බුනේ කොතනින්ද? ලෝකන්ත පජානාති. මහනි ලෝකයේ පිළිසින් දකින්න. සමුදයන්ත පජානාති. ලෝකේ හට ගැනීමට හේතුව දකින්න. ලෝක නිරෝධන්ත පජානාති. ලෝකේ නිරෝධය දකින්න. ලෝක නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. මේ ලෝකෙන් සාමුලින් මිදෙන්න කියනවා. නේද? ලෝකේ අනු අම්මා ළඟ තියෙන විතර්ක ස්වභාවය සංකාර ධර්මයි. දරුවා තුල සංකාර නැති නිසා අර හේතු තුනක් නිසා හටගන්න පේන බව විතරයි යාට තියෙන්නේ. පේන භවයේ මොනවද තියෙන්නේ කියන කතාව අතේ ඉන්න දරුවට නැහැ. අදහස. එයාට හම්බ වෙන්නේ නැහැ. පේන භවයේ මොනවද තියෙන්නේ කියලා. පේන බවක් තියෙනවා. ඒකේ මොනවද තියෙන්නේ කියන එක යාට අදහස නැහැ. අම්මා ළඟ තියෙනවා පේන භවයේ තියෙන දේවල් වලට පඤ්ඤප්ති පනවන අම්මා. පේනවා කිය මේ පේනවා කොහොම මේ පරාසයම ගන්නවන්නේ. එයාට ඔය ලොකු පරාසයක් තිබුණා. අපේ හිතන දේ විතර අපිට හම්බෙන්නේ. අනර බ්ලැන්ක් වෙලා අර හිස්ව ප්‍රබාර පවතින පේන බවට අපි පඤ්ඤප්ති පනවනවා. පැනෙවහම පනවප එක තමයි හම්බෙලා තියෙන්නේ. හැබැයි මේ පනවන එක භෞතික වස්තුවක් නෙවෙයි. අපි දන්නේ නැහැ ඒක මගේම චින්තනයේ බව. මේක තමයි දුකේ
යථාකාරී යථාවාදී තැන. තමන්ගේ සංඛාර ධර්ම. ඒක තමයි දුක්ඛ ආර්ය සත්‍ය. නේද? සාමාන්‍ය කෙනෙකුට හම්බෙන්නේ නැති දුක. ඒකයි රජගොල්ලෝ පැවිදි වුණේ. මෙතන සාපේක්ෂතාවයක් නැහැ. මේ දුක නිර්පේක්ෂයි. ඇහැට පේන තැනින් නම් අපිට මේ ලෝකෙ හම්බෙන්නේ. මට යාන වාහන තියෙනවා, මට සල්ලි තියෙනවා. එතෙන්ට යන්න පුළුවන්. ඒ සාපේක්ෂතාවයට, ඒ සැපයට සාපේක්ෂ නේද? ලෝකේ දුක් විඳින කට්ටියකුත් ඉන්නවා. නේද? ඒගොල්ලන්ට යමක් කමන්නේ නැහැ, ඉන්න තැනක් හරියට නැහැ. අන සාපේක්ෂතාවය. හැබැයි මේ දෙන්නම ඉන්නේ එකම තැනක් තියෙනවා. මේ දෙන්නටම අර දුක් විඳින කෙනයි අත්තිකිලමතානියෝගයයි කාමසුඛල්ලිකානුයෝගයයි මේ සැප විඳින කෙනයි දෙන්නටම පේන බවක් තියෙනවා. මේ දෙන්නගේ කර්මයට සාපේක්ෂව නේද? මේ දෙන්න පේන තැනට නම් පන්නනවා. ඒ දෙන්නට පුළුවන්. ඒ නිසා මෙයා දුප්පත්, මෙයා පොසත්. හැබැයි දෙන්නම මේ පනවන පඤ්ඤප්ති පේන තැනට අයිති නෑ. එහෙම එකක් තියෙනවා. එහෙනම් මේ පේන තැන හොඳට මතක තියාගන්න. හිස් තැන අපි තමයි පඤ්ඤප්ති පනවලා දුක් විඳින්නේ. හැබැයි පඤ්ඤප්ති පැනෙවුවයි කියලා අපි හිතන දේවල් පේන තැන තිබිලා නැහැ. වෙන්නේ නැහැ කවදාවත්. එනිසා අපි ඉන්නේ ශුන්‍යත ලෝකෙක. අපි පඤ්ඤප්ති පනවගෙන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, තණ්හාවෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, පරිගැනීමෙන් අපි නතු වෙලා අපේ සිත. සිත නතු වුණා මිසක අපි වෛර කරන, රාගයෙන් බැඳෙන කෙනා, අපි තණ්හා කරන කෙනා, ඊර්ෂ්‍යා කරන කෙනා පේන තැන නියෝජනයක් නැත. අපි පේන තැනට නම් දැම්මයි කියලා පේන තැන කිලිටි වෙන්නේ නැහැ කවදාවත්. වෙලා තියෙන්නේ මගේ මනසයි කිලිටි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සංඛාර නේද? දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන් පනවනවා. මගේම සිතේ ඇති වෙච්ච දෙයටයි මම රාගයෙන් බැඳලා තියෙන්නේ. පේන තැන තියෙන දෙයකට නෙවෙයි. මගේම සිතේ ඇති වෙච්ච දෙයකටයි මම තණ්හා කරලා තියෙන්නේ. මගේම සිතේ ඇති වෙච්ච දෙයකටයි මම මෝහයෙන් බැඳලා ඉන්නේ. මුලා වෙලා ඉන්නේ. මගේම සිතට. ඒ නිසා ධර්මයේ එහි පස්සිකයි. අන්න අපි බාහිර අන්තයෙන් මිදෙනවා. මේ පේන තැන හිස් එතෙන්ට යම් යම් වචන දාලා නේද? පේන තැන හිස් බව නොදන්නා කම නිසා නේද? ඒ හිස් තැනට වචන දාලා මං හිතපු දේවල් එතන තියෙනවා කියලා අරගෙන මතකයක් හදාගෙන. ඇත්තටම අපේ මතකේ තියෙන්නේ පෙවුන, ඇහුන, දැනුන, දැනගන්න දේවල්ට සාපේක්ෂවයි. අර බ්ලැන්ක් හිස් වශයෙන් තිබුණු තැන් වලට අපි වචන පනවලා. ආවක මම ඊයේත් උතන දැක්කා. නේද? ඊයේත් උතන දැක්කා කියලා මම පනවනවා. ඇත්ත වශයෙන්ම ඊයේ දකින්න එතන අර හිස් වෙච්ච තැන ඊයේ තිබුණාද ඕක? ඕකේ ප්‍රශ්නේ. අර හිස් වෙච්ච තැන ඕක තිබුණාද උතන? මට මේ පේන භවයේ ඕක තිබුණාද ඊයේ? නෑ. මම පඤ්ඤප්ති පනවන්නේ මේ වර්තමානයේ. මේකට මනසිකාරයක් නෑ. අතීතයක් අනාගතයක් නෑ. පේන තැනට. මෙයාට කොහොම පනවන්න බෑ. අතීතයකුත් නෑ, අනාගතයකුත් නෑ, වර්තමානයකුත් නෑ මේ සංඛාර ධර්මයන්ට. මේ සංඛාර කියලා අපි හඳුනන්නේ නැති නිසාම පේන තැනයි ඒක තියෙන්නේ කියලා මම ඕක ඊයේ දැක්කා. කියලා තමයි හිතෙන්නේ.